O level විතරක් සමත් වෙලා ඉන්න ඔයාටත් ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සි තියෙනවද මේ රටේ? ඔව් ඇත්තටම මේ වගේ ජොබ් වේකන්සි මේ ලංකාව තුල තියෙනවා. ඉතින් ඒවා කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම ඒවට ඇප්ලයි කරන්නේ කොහොමද? මොනවද මේ තියෙන ජොබ් වේකන්සිස්? මෙන්න මේ වගේ දේවල් ගැන අද වීඩියෝ එකකින් අපි කතා කරනවා. ඒ වගේම O level ලියලා ඉන්න ඔයාට හදාරන්න පුළුවන් පාඨමාලා ඒ වගේම ඩිප්ලෝමා වගේ දේවල් සම්බන්ධයෙන්ුත් මේ වීඩියෝ එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට හිතෙනවා නම් මේ channel එක වැදගත් channel එකක්. එහෙම නැත්නම් මේකේ ඇති ගොඩක් වටින වීඩියෝස්. අන්න එහෙම එකක් ඔයාලට පොඩ්ඩක් හරි හිතුනොත් ඔයාලට පුළුවන් පහළ තියෙන අතු පාට subscribe button එක click කරන්න. එහෙම click කරන්නත් බැරි නම් ඔයාලට පුළුවන් channel එක ඇතුළට ගිහිල්ලා තියෙන වීඩියෝස් දෙකක් තුනක් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ channel එක මොකක්ද? ඔයාලට මොන විදිහටද මේ channel එක වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේ channel එක වැදගත් වෙයි කියලා එහෙම හිතුනත් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා අපේ අලුත් subscriber කෙනෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් මහන්සි වෙලා නිර්මාණය කරන නිසා ඔයාලට පුළුවන් පහළ තියෙන like button එකටත් ඩෝංගාල එකක් ගහන්න. අන්න එහෙම කරොත් අපිට මේ වගේ වැදගත් වෙන වීඩියෝස් ඉදිරියටත් අරන් එන්න ගොඩක් ආසහිතයි. ඒ වගේම ගොඩක් ගැම්මකින් මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්න හැකි වේවි. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාට අපි ඉස්සරොම කතා කරමු මොනවද ඔයා O level විතරක් ලියලා ඉන්නවා නම් ඊට පස්සේ හදාරන්න පුළුවන් පොද පාඨමාලා. එහෙම නැත්නම් මොනවද කරන්න පුළුවන් ඩිග්‍රීස්. මොන වගේ ප්‍රයිවට් කැම්පස් වලටද ඔයාලට යන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරමු. පළවෙනි කාරණා විදිහට. ඉතින් එහාට අපි කතා කරමු ඔයාට O level විතරක් තියෙනවා නම් A level ඔයා ලිව්වේ නැහැ. එහෙම නැත්නම් O level අසමත් නම් ඔයාට යන්න පුළුවන් ජොබ් වේකන්සි මොනවද? දැන් මේ වෙනකොට තියෙන වේකන්සි මොනවද? කොහොමද අපි ඉස්සරහට තියෙන වේකන්සි එකක් හොයාගන්නේ? මෙන්න මේ වගේ දේවල් අපි ඊළඟට කතා කරමු. ඉතින් එහෙනම් නැවත තව මතක් කරනවා මම ගිහන් චාරුක වගේම මේ ගිහන් රොද YouTube channel එක. මේ channel එකේ මම ටෙක් වීඩියෝ ඒ වගේම මේ වගේ ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන ගොඩක් කාරණා මේ channel එකෙන් කතා කරනවා. ඉතින් මේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා නැවත තව ආරාධනා කරන ගමන් අපි යනවා වීඩියෝ එකට. දවසින් දවස අප්ඩේට් වෙන මේ ලෝකේ අලුත් වෙන තාක්ෂණික කරුණු ගැන දැනගන්න ගිහන් රොද YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා O level pass හැබැයි ඔයා A level ලියන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නැත්තම් ඔයා O level ලියලා ඔයා A level ලියනවා හැබැයි A level fail. එතකොට ඔයාට කරන්න පුළුවන් courses මොනවද? ඉතින් ඔයාට German tech එක, railway tech එක, Korean tech එක වගේ විවිධ tech තියෙනවා. ඉතින් මේවට apply කරන්න පුළුවන් ගොඩක් හොඳ courses තියෙනවා මේවා ඇතුලේ. අන්න ඒවා හරහා ඔයාට පුළුවන් රැකියාවක් ලබා ගන්න. ඒ වගේම ඊට අමතරව ඔයාට degree එක, diploma එකක් වගේ කරන්න ඕන නම් දැන් අපි කතා කරමු මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාගේ O level result එක ගණිත, ඉංග්‍රීසි ඇතුළත් විෂයන් 6ක් සමත් නම් ඒ වගේම මේකට C සාමාර්ථ 3ක් අවශ්‍ය වෙනවා සහ ඔයාට විෂයන් 6ක් සමත් වීම අනිවාර්යයි. ඉතින් එතකොට ඔයාට කරන්න පුළුවන් කොළඹ කැම්පස් එකේ බිට් එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳ වැඩි විස්තර ගන්න ඕන නම් ඔයාට පුළුවන් bit.lk කියන වෙබ්සයිට් එකට යන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට මේක පිළිබඳව A to Z විස්තර ටික ගන්න පුළුවන්. නැවත කියන්නම් මේකට අවශ්‍ය වෙන්නේ ගණිතය, ඉංග්‍රීසි ඒ වගේම විෂයන් 6ක් අමත් වෙන්න ඕනේ. ඒ 6 ඇතුලේ C සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ. ඔයාට S ම 6ක් නම් තියෙන්නේ මේකට ඇප්ලයි කරන්න බෑ. S 3යි C 3යි වගේ තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඔය ගණිත ඉංග්‍රීසි කියන විෂයන් දෙක මේකට ඇතුළත්ව තියෙන්න ඕනේ. මේ වීඩියෝ එකේ ඔයාට වැදගත් වෙන කාරණා ටික කියලා දෙන්න මම කොටස් දෙකකට මේ වීඩියෝ එක බෙදුවා. ඉතින් ඒකේ පළවෙනි කොටස දැන් ඉවර වුණා. දෙවෙනි කොටස තියෙනවා. ඊට කලින් පුංචි මතක් කිරීමක් කරන්න. ඔයාට ඕන කරන කම්පියුටර් අයිටම්ස් එහෙම නැත්නම් මොබයිල් ෆෝන් අයිටම්ස්, charging වේවා, headphone වේවා, ඒ වගේම hand free ඕනම දෙයක්, mouse, keyboard මේ ඕනම දෙයක්, laptop cooler. ඉතින් ඔයාට මෙන්න මේ වගේ දේවල් මිලදී ගන්න ඕන නම් ඔයාට warranty එකක් එක මේවා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. පහළ තියෙන නම්බර එකට මැසේජ් එකක් දැම්මොත් ඔයාට shop එකට ඇවිල්ලා බලලා මිලදී ගන්නත් පුළුවන්. එහෙම කරනවා නම් ඔයා එන්න ඕනේ මාවනැල්ල නගරයට. ඉතින් මාවනැල්ල නගරේ සතිපොළ අසලම පළවෙනි ගොඩනැගිල්ල උඩ තට්ටුවේ කෙළවරේ ඉඳන් දෙවෙනි shop එක. ඉතින් laptop repair center වෙතට ආවොත් ඔයාට මෙන්න මේ වගේ item මිලදී ගන්න පුළුවන් පහසු මිලට සහ warranty එකක් එක්ක. ඉතින් වගකීමෙන් වැඩක් කරගන්න වගේම ඔයාගේ අවශ්‍ය ලැප් එකේ මොනවම හරි තියෙනවා නම් සර්විස් එකක් කරගන්න, ඒ වගේම ඔයාගේ ලැප්ටොප් එකේ මොනවම හරි ෆෝල්ට් එකක් රිපෙයාර් කරගන්න තියෙනවා නම් ඔයා ඉස්සරහම උනත් ඒ රිපෙයාර් එක කරගන්නත් පුළුවන්. ඉතින් පහළ තියෙන නම්බර එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මාවනැල්ල කෙනෙක් නම් ඔයාට පුළුවන් පොළගාවට ඇවිල්ලා කෝල් එකක් දෙන්න. ඉතින් එතකොට අපි shop එකේ තියෙන තැන කියන්න. එතනට ඇවිල්ලා ඔයාගේ ලැප්ටොප් එක රිපෙයාර් කරගන්නවා වගේම ඔයාට අවශ්‍ය කරන උපාංග මිලදී ගන්නත් ඔන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ කාරණාවට. ඊළඟට ඔයාට යන්න පුළුවන් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ මුදල් ගෙවලා ප්‍රයිවට් විදියට එහෙම නැත්නම් පෞද්ගලික විදියට කෝසස් තියෙනවා. අන්න ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ අදාළ වෙබ්සයිට් වල
ඒ පිළිබඳ විස්තර අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒවට ඇප්ලයි කරලා බලන්න අනිවාර්යයෙන්ම ගොඩක් හොඳ කෝසස් තියෙනවා. ඉතින් ඊළඟට ශ්‍රී ලංකා යූත් එකට වාගියොත් යූත් එක ඇතුලේ ෆවුන්ඩේෂන් කෝස් ඒ වගේම ඩිප්ලෝමා ඔයාට හදාරන්න පුළුවන් O level රිසර්ච් එකකින් විතරක්. ඉතින් ඔයා O level විතරක් සමත් නම් ඔයා අනිත් විෂයන් කෙලින්ම අතහැරලා දැම්ම නම් එහෙම නැත්නම් A level කරේම නැත්නම් ඔයාට පුළුවන් ශ්‍රී ලංකා යූත් එකේ තියෙනවා ෆවුන්ඩේෂන් කෝස්. ඒ වගේම O level A level ලියලා ෆේල් වෙච්ච අයටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ශ්‍රී ලංකා යූත් එකේ වෙබ්සයිට් එකට යන්න සමහර විට මේ වෙනකොට දාලා ඇති. මේක ඇතුලේ තියෙනවා ගොඩක් ෆවුන්ඩේෂන් කෝස් වගේම ඩිප්ලෝමා තියෙනවා ගොඩක් හොඳ ඒවා. ඉතින් ඒවත් ඔයා දැම්ම ඇප්ලයි කරලා බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සි මොනවද? ඉතින් මේ වෙනකොට ඔයාගේ O level A level රිසර්ච් එක අනුව ඇප්ලයි කරන්න පුළුවන් ගොඩක් ජොබ් වේකන්සි තියෙනවා. try කරලා බලන්න මේ දවස්වල තියෙන වේකන්සි. මේ දිනවල බහුතරයක් රජයේ ආයතනවල ජොබ් වේකන්සි තියෙනවා. ඉතින් ඔයාට ඒවට ඇප්ලයි කරනවා නම් කොහොමද ඇප්ලයි කරන්න තියෙන්නේ? ඉතින් ඔයා ඉස්සරෝම යන්න ඕනේ අනිවාර්යයෙන්ම වෙබ්සයිට් වලට ඒ අදාළ ආයතනවල. ඉතින් රජයේ ආයතන හැම එකකම වගේ ගොඩක් දුරට වෙබ්සයිට් එකක් තියෙනවා මේ දවස්වල ජොබ් වේකන්සි තියෙන. ඉතින් ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. ඒ අදාළ වේකන්සි මොනවද? ඔයාට ඒවට අහන සුදුසුකම් මොනවද? අන්න ඒවා අනුව ඔයාට යන්න පුළුවන් එකක් නම් ඔයාට පුළුවන් ඒවා හරහා ඇප්ලයි කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් විතරක් පහළ තියෙන රතු පාට subscribe button එකට ඩෝන් ගාලා පයින් එකක් ගහන්න. ඒ වගේම පහළ තියෙන like button එකටත් ඩේන් ගාලා තව පයින් එකක් ගහන්න. මොකද එහෙම කරොත් තමයි මේ වගේ වැදගත් වෙන වීඩියෝස් ඉස්සරහටත් අප්ලෝඩ් කරන්න අපිට උනන්දුවක් ඇති වෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන ගමන් channel එක subscribe කරන් යන්න. ඒ වගේම ඔයාගේ අදහස කියලා අනිවාර්යයෙන්ම පහළ comment list එකේ පත හැල්ලකුත් ලියන්න. මොකද ඒ වගේ දේවල් වලුත් අපි වීඩියෝ දාන්න ගොඩක් උනන්දු වෙනවා. ඉතින් ඒ හින්දා ජය වේවා. මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මේ ගිහන් රද YouTube channel එක වගේම මම ගිහන් චාරුක. දවසින් දවස අප්ඩේට් වෙන මේ ලෝකේ අලුත් වෙන තාක්ෂණික කරුණු ගැන දැනගන්න ගිහන් රද YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.